ඉතින් අපේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් යාළුවනේ අද ඔයාලා මේ වීඩියෝ එකට ඇවිල්ලා තියෙන්නේ ඔයාට පාරේ ඉන්නකොට හයර් එකක් ලැබෙන්නේ නැති නිසායි. ඉතින් ඔයාට මේකේ පික්මි හයර් එකක්, Uber හයර් එකක් හෝ වේවා ඔයාගේ ෆෝන් එකට ලැබෙන්නේ නැති අවස්ථා කිහිපයක් තියෙනවා. ඒ අවස්ථා කිහිපෙන් ප්‍රධානම අවස්ථාවන් කිහිපයක් තමයි මම දැන් කතා කරන්න යන්නේ. සහ ඒවට කොහොමද ඔයා කරන්න පුළුවන් විසඳුම් ටික තමයි මම අද ඔයාට දෙන්න යන්නේ. ඉතින් මුලින්ම ඔයා කරන්න ඕනේ ඔයාගේ අදාළ ෆෝන් එකට අදාළ SIM එකේ ශේෂය චෙක් කරලා බලන්න ඔයාට data තියෙනවද කියලා. ඒ කියන්නේ ඔයාගේ පැකේජ් එක සමහරට ඉවර වෙලා තියෙන්න පුළුවන්. ඉතින් ගොඩක් අය තමන්ගේ පැකේජ් එක ඉවර වෙනවයි කියලා දන්නේ නැහැ. ඉතින් data නැතුව සමහරට app account කරන් ඉන්නවා. එතකොට hire ඔයාලට එන්නේ නැහැ. ඊළඟ කාරණේ තමයි යාළුවනේ ඔයා එකම තැන ගොඩක් වෙලා හිටියොත් ඔයාට හයර් ලැබෙන්නේ නැහැ. ඉතින් ඔයා එක තැන ඔයා ටුක් එකක් නම් දුවන්නේ ඔයාට පුළුවන් උපරිම විනාඩි 10ක් 15ක් එක තැන ඉන්න. එතනදී හයර් එකක් එන්නේ නැත්නම් තව මීටර් 50ක්වත් ඔයා එහාට ගිහිලා ඉන්න ඕනේ. ඉතින් එක තැන පැය ගණන් ඉන්න යන්න එපා. එතකොට සමහරවිට හයර් වදින්නේ නැහැ. ඉතින් ඊළඟ ප්‍රධානම කාරණේ තමයි ඔයාගේ app එකට සමහරවිට ඔයාගේ data force වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ data ලැබීම අවහිර වෙන්න පුළුවන්. ඔයාගේ සිග්නල් උත් තියෙනවා, ඔයාට data තියෙනවා, හැමදේම තිබ්බත් සමහරවිට ඔයාගේ ෆෝන් එක ස්ට්‍රක් වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි ඔයා app එක on කරන් ඉද්දි ඔයාට කයින් හරි normal call එකක් ආවොත් එතන normal call එද්දි සමහරවිට සමහර ෆෝන් වල data off වෙලා යනවා. එතකොට ඊළඟ පාර recovery වෙන්න ටිකක් වෙලා යනවා. ඉතින් සමහර ෆෝන් වල recovery වෙන්න ගොඩක් වෙලා යනවා. සමහර ඒවා recovery වෙන්නෙත් නැහැ. ඉතින් එහෙම කරද්දි ඔයාට පුළුවන් ෆෝන් එකෙන් app එක අයින් කරලා දාලා ඔයාට ආපහු app එක, ඒ කියන්නේ app එක delete කරලා දාන්න නෙමෙයි ඔයාට මං කියන්නේ. app එක screen එකෙන් අයින් කරලා ආපහු ඔයාට පුළුවන් app එක screen එකට ගන්න. එතකොට සමහරට data force එකක් තිබ්බොත් ඒක යනවා. ඉතින් ඊටත් වඩා සාර්ථක ක්‍රමය තමයි මම දැන් ඔයාට කියලා දෙන්න යන්නේ. මෙන්න මේ විදිහට ඔයාට පුළුවන් ඔයාගේ settings වලට යන්න. මේ විදිහට settings වලට ගියාට පස්සේ ඔයාට පේනවා ඇති මෙතන දකුණු අත පැත්ත මැද හරියට තියෙනවා setting icon එක. මම එතන touch කරනවා. මෙන්න මේ විදිහට සමහර ෆෝන් වල මේ එන විදිය පොඩ්ඩක් වෙනස් වෙනවා යාළුවනේ. ඉතින් ඒක එක එක්කෙනාගේ ෆෝන් වලට ඒක වෙනස්. ඊට පස්සේ මෙතන app and information notification කියලා තියෙනවා. සමහර ෆෝන් වල app කියලා විතරක් තියෙනවා. ඉතින් මෙතන මම app and notification කියන එක මම touch කරනවා. මෙන්න මේ විදිහට ඔයාට app ටිකේ සමහරකට app ටික දිගටම පල්ලෙහාටත් එන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට තියෙන්නේ ඔයා දැන් පාවිච්චි කරේ Pigme app එකද Uber app එකද? ඔයා ඒ app එක අදාළ එක මෙන්න මෙතන select කරගන්න. මෙන්න මෙතන ඔයාට පේනවා ඇති Pigme app එක තියෙනවා මගේ. මම එතන ඒක ටච් කරගන්නවා. ඊට පස්සේ මේක එනවා ඔයාට ඕපන් කරන්න එනවා, අන්ස්ටෝල් කරන්න එනවා, force stop කියලා එනවා. ඉතින් මෙතන force stop කියන එක ඔයා ටච් කරන්න. ඒ ටච් කරාට පස්සේ ඔයාට මෙන්න මෙතනින් ඊට කලින් මම ඔයාලට පෙන්නන්න force stop කියන එක දැන් නිල් පාටයිනේ. right. ඉතින් මම ටච් කරා. මෙතන ඔයාට පුළුවන් okay දෙන්න. දැන් ඒක ඔයාට පේනවා ඇති ඒක active නැහැ කියලා පේනවා. ඉතින් ඒ කියන්නේ දැන් ඔයාගේ ෆෝන් එකේ data අවහිර වෙලා තිබ්බනම් ඒ ටික මෙතනින් clear වෙලා තියෙන්නේ. ඉතින් ඔයාට මේකේ app එක තවත් clear කරගන්න පුළුවන්. මෙතන storage and cache කියලා තියෙනවා. මෙතන තුන්වෙනි එක. එතන ඔයා touch කරන්න මෙන්න මේතන පේන එක. ඒක touch කරාම ඔයාට පුළුවන් clear දෙන්න. මෙන්න මෙතන දකුණු අත පැත්තේ. ඒක දුන්නාට පස්සේ ඔයාට පේනවා ඇති. ඒකත් 0 වෙලා තියෙනවා. ඊට පස්සේ දැන් ඔයාට පුළුවන් app එකේ ආයේ මුලින් ඉඳන් වැඩ ටික ගන්න. ඉතින් ඔයාට මේක back කරගත්ත හැකි. සමහර අයට මෙන්න මේ විදිහට app ටික පේනේ. ඉතින් ඒ විදිහටත් ඔයාලට ටච් කරලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මෙන්න මේ විදිහට මේක බෑක් කරලා SIM එක අයින් කරලා දානවා. අයින් කරලා දාලා ඔයාලට පුළුවන් ආපහු මේ app එක ඕපන් කරන්න. එතකොට ගොඩක් සාර්ථක වෙනවා. මේක 90%ක්ම සාර්ථක වැඩක් යාළුවනේ. ඔයාගේ හයර් ලැබෙන්නේ නැත්නම් මෙන්න මේ වැඩේ කරන්න ඔයාලට සාර්ථකත්වයක් ලබා ගන්න පුළුවන්. සහ දවසේ ආදායම ඔයාලට ලබා ගන්නට පුළුවන්. හැබැයි හේතුවක් තියෙනවා. ඔයා මේ හැමදේම කරත් සමහර විට ඔයාගේ හයර් එක ලැබෙන්නේ නැත්නම් ඔයා මෙහෙමත් කරලා විනාඩි 10ක් උපරිම 15ක් ඉන්න ඒත් ලැබෙන්නේ නැත්නම් ඔයා අනිවාර්යෙන්ම කස්ටමර් කතා කරන්න ඕනේ. ඔයාගේ කස්ටමර් ඔෆිස් එකට කතා කරන්න. ඒ කියන්නේ Pigme නාවා Pigme ආයතනයේට ඔයා ඔබ නම් ඔබ ආයතනයට කතා කරන්න. ඔයාට හයර් ලැබෙන්නේ නැති හේතුව විදිය කියන්නේ. එතකොට එයා සමහර විට ඔයාව සිස්ටම් එකෙන් ලොග් අවුට් කරයි. ඉතින් ඔයාට පුළුවන් සමහරලාට මේකේ log out button එක ඔබලා log out වෙලා ආපහු re sign in වෙන්න. එතකොට සමහරට තවත් මේ app එකේ තියෙන details struck වෙලා තියෙනවා නම් ඒ හැමදේම clear වෙනවා. ඉතින් ගොඩක් කටිය log out වෙන්න දන්නවා ඇති කියලා මම හිතනවා. ඔතන touch කරපුවාම
ඔයාට ඒ ලොග් අවුට් වෙන්න ඔයාට ඒ අදාළ ටික බලා ගන්න පුළුවන්. ඉතින් අලුත් ඇප් එක තියෙන්නේ. අලුත් ඇප් එකේ වැඩ කරන විදිය ඔයා දන්නවා නම් දන්නේ නැත්නම් කමෙන්ට් එකක් දාන්න. මේකේ කොහොමද ඔයා වැඩ කරගන්නේ? ඔයාගේ ගණන් බලාගන්නේ කොහොමද? දවසේ ආදායම කීයක් ගෙවන්න තියෙනවද? ශේෂය යනාදී බලා ගන්න තේරෙන්නේ නැත්නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාගේ පික්මි උබදුවද්දී ඔයාට පාරදී ලැබෙන එක්ස්පීරියන්ස් එක අපේ කමෙන්ට් එක දාන්න. එතකොට පුළුවන් තව එක්කෙනෙකුට එකෙන් බලලා තමන්ගේ කමෙන්ට්ස් ටික දැම්මහම තමන්ගේ එක්ස්පීරියන්ස් ෂෙයා කරගත්තොත් අනිත් හැමෝටම මේ ක්ෂේත්‍රේ ඉන්න අනිත් හැමෝටම ඒක ගොඩක් පහසුවක් වෙයි හැම එක්කෙනාගේම වෙන සිදුවීම් දාන්න ගත්තොත්. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා මම හිතනවා. ඉතින් ඒකෙන් ඔයාට දෙයක් ලබා ගන්න පුළුවන් වුණා නම් කමෙන්ට් එකක් දාන්න. channel එක subscribe කරන්න. තවත් මේ වගේ ලස්සන වීඩියෝස් ඉස්සරහට අරන් එන්න නම් අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් එකතු වෙලා හිටපු හැමෝටම ගොඩක් ස්තුතියි.